Tangga. પાટીઓ હતને
හරිනේ හරිනේ අධ්‍යාපනය දන්න දෙයක් දරුවන් නොකා සහෝදර සහෝදරියනි ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී ඉන්න සියලුම පොලිසිය නිලධාරී මහත්වරුනි ආදරණීය දෙමාපියනි දූ දරුවනි වර්තමාන ආණ්ඩුව මේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා යයි කියමින් මේ රටේ අහිංසක ගම්බද දුප්පත් පවුල්වල දුව දරුවන්ට අධ්‍යාපනයෙන් එළියට විසි කරලා දාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරගහගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රමාණවත් විදියට මහ ජනතාවත් එක්ක සාකච්ඡා නොකොට මේ රටේ විද්වතුන්ගේ පිළිබඳ විශේෂඥයන්ගේ අදහස් සැලකිල්ලට නොගෙන සංවාද ඇති කර නොගෙන මේ රටේ අධ්‍යාපනයට අත තියන්න පටන් අරගෙන තියෙනවා. මීට කලින් මේ පන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනකොට නිදහස් අධ්‍යාපනයේ වලබල්ලට යවනවා කියමින් පෙළපාලි ගියපු උදවිය ඊට විරුද්ධව මරහඬ නගපු උදවිය අද ආණ්ඩු බලය අරගෙන වාම ලිබරල් වාදීන් හැටියට බෞද්ධිස්ම වෙනවා. හරිනේ අමරසේකර කියන රාජ්‍ය නොවන සංවිධානවල ඒජන්තවරිය වාක්‍ය සොයිති සරවන මුක්තුගේ රාජ්‍ය නොවන සංවිධාන කුප්පයේ මේ ලැබපු උන්ද ඒ විතරක් නෙවෙයි පහුගිය දවස්වල අනාවරණය වුණා USA එකේ සල්ලි වලින් යැපිච්ච පැනැත්තිය ඒ විදේශීය බලවේගවල ඉත්තෙක් බවට පත්වෙච්ච හරිනේ අමරසූරිය අධ්‍යාපනය වදිනී කරලා අද තමන්ම අතීතයේ විරුද්ධ වෙච්ච රටට දරුවන්ට හිතකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ කර තියාගෙන යන්න ඇවිල්ලා තියෙනවා බලහත්කාරයෙන් පටවන්න ඇවිල්ලා තියෙනවා. මේ රටේ තියෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු වලට වඩා ඒකේ තියෙන යහපත් අංග ලක්ෂණ අපි රැක ගන්න ඕන. දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ ගම්බද ප්‍රාථමික ඉස්කෝලවල අධ්‍යාපනය ලබලා නගර ඉස්කෝලේට ශිෂ්‍යත්ව පාසලා කොහොම හරි ඇවිල්ලා එතනින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ අධ්‍යාපන මාවත තමයි සමාජයේ ඉදිරියට යන්න තිබිච්ච එකම ඉනිමඟ. මේ පොලිසිය මහත්තුමද නිලැඳුමක් දාගෙන ඉන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඒ තිබිච්ච වාසිය හන්දා. අද මේ හරිනිල කර තියාගෙන එන ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන් 200 ලබා ගන්න ලෝක බැංකුවෙන් හම්බෙන තුට්ටු දෙක ලබා ගන්න මේ මොඩියුල කියලා හදාගෙන එන අපේ දරුවෝ රස්තියාදුකාරයෝ බවට ඉබාගාට යන දරුවෝ බවට පෙරලෙන ඒ සිපයිකරණයට ලක් කරන එහෙම නැත්නම් කුලී හේවායෝ බවට පත් කරන ඒ අධ්‍යාපන ක්‍රමය මේ රටට උචිත වන්නේ නැහැ. මේ රටේ මහාචාර්යවරු විද්වතුන් දැනුවත් සියලු සමුද්දික ජනතා කණ්ඩායම් මේ රටේ මහා සංඝරත්නය ඒ වගේම අගරදුකුරුතුමන් ඇතුළු මහා ආගමික නායකයන් අද මේ තුච්ඡ අධ්‍යාපන ක්‍රමයට ප්‍රතිසංස්කරණයට විරුද්ධව මතපල කරලා තියෙනවා. ඒ කිසිමකට හොකම් දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඊයේ පෙරේද තමුන්නාතර දන්නවා සමලිංගික වෙබ් අඩවියක සම්බන්ධතාවය ලබා දුන්නා. මොඩියුලේ 6 වසර ඉංග්‍රීසි මොඩියුලේ නිකන් නෙවෙයි සම්බන්ධතාවය විතරක් නෙවෙයි ඒකට ඇතුල් වෙනකොට දරුවෙක් පුරවන්න ඕන කරුණු ටිකක් ප්‍රොෆයිල් එකක් හදන විදිය පවා දාලා තියෙනවා. දැන් කියනවා වැරදීමක් නෝ වැරද්ද කරපු එකව පෙන්නන්නේ නැහැ. වැරද්ද කරපු එකව හංගන් ඉන්නවා. හංගන් ඉන්නේ වැරද්ද කරේ උන්ද හින්දා. වැරද්ද කරපු එකව බලා ගන්න ඕන හරිනි යන්න කන්නාඩියේ ඉස්සරහට. LGBTQ වසංගතයේ මේ රටේ පතුරවනකන් නිින්ද යන්නේ නැති හරිනි හොන්තුව පටකොල ආච්චි හොයාගන්න ඕන නම් අර වලත්ත මෙප්පඩවිය දරුවන්ගේ පොඩි උලේට දාපු කෙනා කවුද කියලා යන්න හරිනි ඔයා කෙලින්ම යන්න තමන්ගේ කන්නාඩියේ ඉස්සරහට
ලාකාන්ත උන්න එනවා හරිනේ බේරගන්න. අපි දන්නවා මොකෝ ඒ කියලා. බුදුහාම මේ හරිනට වදිනකොට ලාල්ට උయ్య වෙනවා. අපි දන්නවා ලාල් මහත්තයෝ මොකෝ කියලා. ඔය අපට රහසක් නෙවෙයි. අර මොකද්ද ප්‍රසාදිනී කියන අනුර කුමාර ජනාධිපතිට මිහින්තලේ හාමුදුරුවෝ පලන්දනකොට ඒක හොඳයි. ඒක වැදලා පිළිගන්න හොඳයි. මේ වලත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව කෑ ගැහුවම ලාල්ට යනවා ඩෝන්. හරියට වදිනකොට ලාල්ට උව වෙනවා. මේක තමයි අද මේ අසික්කිත ආණ්ඩුව, වනචර ආණ්ඩුව. තමන්ගේ මේ රටේ අනාගත පරපුර ගැන වගකීමක් ගන්න නොදන්න ආණ්ඩුව මහා සංඝරත්නයට පෙරවදිමින් කරහැමින් මේ රටේ පිළිගත් සියලු සම්මතයන්ට පටහැනිව තමයි අද මේ වලත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පටවන්න හදන්නේ. ඒ නිසා මගේ අපේ තාත්තේ සහෝදරයා සහෝදරිය මුන්දලා හදනවා මේක පින්ලන්ත ක්‍රමයට ගේන්න. පින්ලන්තෙත් දැන් මේ ක්‍රමය අතාරින්න යන්නේ. ඒක දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 පහන දරුවන්ට මේ ස්මාර්ට්ෆෝන් පාවිච්චි අන්තර්ජාලයට යන එක නවත්තන්න නීති කියනවා. ඒව දන්නේ නැහැ. අපේ 6 පන්තියේ ඉඳන් ඒකට යන්න දිරි ගන්න ඕනවා. ඒ නිසා මේ කරන්නේ $2 මිලියන් 200ක් KDB-ෙන් අරගෙන ලෝක බැංකුවෙන් තව කුට්ටියක් අරගෙන මේ කරන්නේ යන්නේ මේ රටේ අධ්‍යාපනය පාවන දීලා අනාගත පරපුර මේක හයිතියක් බවට පත් කරන්න. දුප්පත් දරුවෝ නිදහස් අධ්‍යාපනයෙන් ඉතුරු කරලා පෞද්ගලික පාසල් ටික ශක්තිමත් කරන්න සල්ලි තියෙන අය උන්ගේ දරුවෝ ටික ඔක්කොම එකට ගහලා කරන්න. දුප්පත් දරුවෝ ටික විතර පාසලට එනවා. වැඩ කරන කමකට නැති අධ්‍යාපන ක්‍රමයක් උගන්වනවා. ක්‍රමානුකූලව රජේ නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකූලව බලපල්ලට යවනවා. මේක තමයි මේ ප්‍රතිසංස්කරණ කරනකොට අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි මේ අද පටන් ගත්තේ පළවෙනි පියවර. අපි අද මේ සත්‍යග්‍රහය කණ්ඩෝ පටන් ගන්නවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නමින් එන බඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ හරිනේගේ තියෙන මෝල් ගායට දරුව බයිට් එකට ගන්න එපා. ඒක ලාල් එක්ක විසඳ ගන්න නැත්නම් වෙන ඔය ඉන්නේ ස්ටාෆ් එකේ ඒව කරගන්න. මේ දරුව බයිට් එකට ගන්න එපා. ඒ නිසා අපි කියන්නේ ඔය බඩිකුලප්පු අධ්‍යාපන සිපයිකරණය අපි නතර කරනවා විතරක් නෙවෙයි. හරිනේ go home. හරිනේ ගෙදර හොයන්න. මේ අධ්‍යාපන අමාත්‍යාංශේ මේක යකෝ පෙරේතයෝ ළඟින් තනක් නෙවෙයි, මේක දෙවියෝ බුදුන් ළඟින් ඕන තනක්. මේ අධ්‍යාපන අමාත්‍යාංශේ නිදහස් කන්නංගර ශ්‍රීමතානන් ගොඩනගපු නිදහස් අධ්‍යාපනය බාර ගන්න ඕනේ. ඒ පන්නේ නායකයෝ මේ කොහෙවත් ඉන්න බටකොළා කියලා බාර ගන්න ඕන එකක් නෙවෙයි අධ්‍යාපනය කියන්නේ. ඒ නිසා හරිනේ නෝනේ ඔය ගිහිල්ලා ඕන බඩ ගණුත්තුවක් බාරගෙන කරන්න. අධ්‍යාපනය නම් ඔයාට දෙන්න බෑ. මේ අධ්‍යාපනය මේ රටේ බාර ගන්න ඕනේ. ඒකට ඕන කරන ගුණාංග තියෙන පාලකයෙක් ඇමතිවරයෙක් මිසක් වෙන මොකෙක්වත් නෙවෙයි. ඒ නිසා අපි මේ කියන්නේ කයි සටන් පාට ගොඩක් නෑ. මේ තක්කඩි ප්‍රතිසංස්කරණය හකුලගනිලා මේ වලත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය බලෙන් පටවන්නේ නෑ. හරිනිව ඉවත් කරපල්ලා ඉවත් වෙයල්ලා ඉවත් වඩතුරු ඉවත් කරනතුරු ඊනියා වලත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලගන්නතුරු අපි දරුවන් උදෙසා වැඩිහිටියෝ හැටියට මේ සටන අඛණ්ඩව ගෙන යනවා. ඒක වළක්වන්න කිසිම ජගතෙකුට කමක් නැහැ. අපි ආරාධනා කරනවා ලක්වාසී දරුවන්ට ආදරය කරන, මේ බිමට ආදරය කරන, නිදහස් අධ්‍යාපනයට ආදරය කරන සියලු ජනයාට අපි ආරාධනා කරනවා. එන්න මේ ඔබේ සටන් මධ්‍යස්ථානය, මේ ඔබේ අරගල භූමිය හරිනිව ගෙදර යවන නිදහස් අධ්‍යාපනය සුරකින වලත් ප්‍රතිසංස්කරණය හකුලවල දාන සටන් බිම මෙතනට එක්රොක් වෙන්න ඔබ සමට අපි ආරාධනා කරනවා. ඒ වෙනුවෙන් පෙරගැහමු, රොදවැද ගනිමු. ජාතියේ දෙගිතර දෙමව්පියන් බවට අපි ඔප්පු කරලා පෙන්නමු. ඒ සඳහා තමුන්නාටට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා. Ayo pasal deh.